මේ මොකද්ද? සරල රේඛාවක්. සරල රේඛාවක් මත කෝණ වල එකතු කීයද? 180යි. ඒ කියන්නේ මේ x වලයි 60යි ඒ වගේම 90යි මේ ඔක්කොගෙම එකතු කීයද? 180. ඒක ප්‍රත්‍යක්ෂ කියන්නේ මූලික ප්‍රත්‍යක්ෂ පහක් තියෙනවා. පහක් තියෙනවා. මොනවද පහ? සමාන දෙන්නෙක්ට එකම කෙනා එකතු කරත් සමානයි. එකම කෙනා අඩු කරත් සමානයි. එකම කෙනාගෙන් ಗುಣ කරත් සමානයි. එකම කෙනාගෙන් බෙදුවත් සමානයි. තේරෙනවද? ඔය තමයි මූලික ප්‍රත්‍යක්ෂ. තව එකක් තියෙනවා පස්වෙනි ප්‍රත්‍යක්ෂය තමයි සමාන රාශීන්ට සමාන රාශීන් සමාන වේ. හරිද? සමාන රාශීන්ට සමාන රාශීන් සමාන වේ. ඔය කොහොමද? කොහොමද? ඔය සමාන්තරයි කියලා කිව්වොත් සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණා. ඒ කියන්නේ මේ රේඛා දෙක සමාන්තර වෙලා යන කාගෙන් හරි කපලා දානවා. මේ ඉතින් මේ දෙක කපලා ගින් තියෙනවා. හරිද? එහෙම තීර්යක් රේඛාවකින් ඡේදනය වුණොත් ඒ වගේ හැදෙන ZF කෝණ සමානයි. හරිද? ZF කෝණ සමානයි. C වගේ තියෙන හැඩයට තියෙන කෝණවල එකතුව 180යි. ඔය මොකද්ද? ඒකාන්තරය අනුරූපය සමානයි. මිත්‍ර කෝණ 180. මම හැඩය අඳින්නම්. පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 200ක් වූ ඝනකාභ හැටියට භාජනය කර. පතුලේ වර්ගඵලය යට කෑල්ල කොච්චරද? වර්ග සෙන්ටිමීටර් 200යි. වූ ඝනකාභ හැඩති ජල ටැංකියක 1.8යි ලීටර ජලය පුරවා තිබේ. වතුර කොච්චරද දාලා තියෙනවද? ලීටර 1.8යි. ලීටර 1.8යි කියන්නේ මිලිලීටර් 1800ක් තියෙනවා. 1.8ක් තිබේ නම් භාජනයේ උස සොයන්න. පරිමාව ගැන නේද? ඔන්න ධාරිතාවය. ඔය සමීකරණය එන්නේ ඕක එන්නේ පරිමාවයි ධාරිතාවය කියන තැනදී. පරිමාව සඳහා සූත්‍ර කීයද? දෙකක් තියෙනවා. මොකද්ද? එකක් දිග ගුණ කිරීම, පල්ල ගුණ කිරීම උස. හරිද? ඒක දාන්න පුළුවන් කාටද? ඝනකෙටයි ඝනකාභයටයි විතරයි. දිගයි පල්ල උසයි දෙන්නේ ඒකට. එතකොට ඊළඟ සූත්‍රේ හරස්කඩ වර්ගඵලයේ වාරයක් උස. මේක ඕන මුගලකට දාන්න පුළුවන්. හරිද? ඒකාකාරී හරස්කඩක් තියෙන මොකක් හරි භාජනයක් ගත්තොත් ඕනෑම හරස් ඒ කියන්නේ ඒකාකාරී හරස්කඩක් තියෙන මොකක් හරි ඝන වස්තුවක් ගත්තොත්. ඝන වස්තුවක් වගේ තියෙන භාජනයක් මොකක් හරි. ඒකට හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස නැත්නම් හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග. දාන්න පුළුවන් පරිමාව හොයන්න. ඊට පස්සේ එන පරිමාවට කවුරු හරි වතුර දානවා කියන්නේ නේ වතුර ගෙනල්ලා ගන්න. හරිද? වතුර දානවා කියද්දී ධාරිතාව සම්බන්ධ වෙනවානේ. ඔහම පරිමාවයි ධාරිතාවයි දෙකම තියෙනවා නම් එකපාර තනි සූත්‍රයක් දාන්න. පරිමාව සමානයි ධාරිතාව. මොකද්ද? පරිමාව සමානයි ධාරිතාව.